Hello guys, ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඉතින් ඔයාලා කැමතිද අපිත් එක්ක තායිලන්ත යුනිවර්සිටි එකක සවාරියක් යන්න? එන්න අපිත් එක්ක. දවස් තිස්සම lectures වලින් ඉඳලා දැන් තමයි ඉඩක් හම්බුනේ අපිට ටීම් ෆෙයාර්. ඔයාලා දකින්නේ එයා එකේ entrance එක. ලස්සන ලයිනින් සිස්ටම් එකකින් entrance එක ලස්සනටම ඩෙකරේට් කරලා තිබ්බා. ඒ වගේම වම්මත පැත්තෙන් ඔයාලට පේනවලු ස්ටේජ් එක. ඒකේ දවස් ගානේ බෑන්ඩ්ස් ඇවිල්ලා ලයිව් ප්ලේ කරනවා. ෆෙයාර් කට්ටිය ගම මුලින්ම අපිට මතක් වෙන්නේ කැම්ප්. ඒ වගේම තමයි ඇනුවල්. ඉතින් තායිලන්තයේ ඉතින් ෆෙයාර් එකේ ගොඩක්ම තියෙන්නේ කැමවර්. මෙහෙ ගොඩක් කෑම බීම කියලා තමයි මොස් වර්ග. ඒ කියන්නේ පෝක්, චිකන්, ඒ දේවල්. ඒ වගේම ඊට අමතරව කුරුමිනියෝ, පොඩි පණුවෝ, ඒ වගේම බෝනස් වගේ දේවල් ස්නැක් එකක් විදියට කන්න ගන්නවා. මෙහෙම ගොඩක් අය ගෑනු ළමයි පිරිමි ළමයි කියලා විශේෂයක් නැතුව මෙයාලා කියුට් දේවල් පාවිච්චි කරනවා. මේ ෆෙයාර් එකේ එක පැත්තක තව පොඩි ඉවෙන්ට් එකක් තිබ්බා. පොඩි බෑන්ඩ් එකක් ලයිව් සිං කරනවා. අපේ භාෂාව නම් තේරෙන්නේ නැහැ ලොකුට. හැබැයි ඒක හරිම ලස්සන ඉවෙන්ට් එකක් කියලා අපිට තේරෙනවා. අපි මෙහෙම යනකොට ඔයාලට පේනවා ඇති හැම ස්ටෝල් එකකම පොඩි ස්ටෑන්ඩ් ෆෑන් එකක් හරි තියෙනවා. ඒක මොකද දන්නවද? මේ දවස්වල මෙහි පරිසර උෂ්ණත්වය සෙල්සියස් 40 දක්වාම වැඩි වෙලා තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් රස්නේ නම් දරා ගන්න අමාරුයි. ෆෑන් එකක් නැතුව එළියේ ඉන්නම බැරි තරම්. ඔයාලට මේ කන්නේ වගේ තියෙනවා.
ස්ට්‍රෝබෙරි තව කප් එකක්. මෙහි වෙන්නේ බාට් ඉස්සයි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 180ට ආසන්න ප්‍රමාණයක් තමයි වෙන්නේ. මේ ෆෙයා එකේ එක එක ජාතියේ බේකරි අයිටම්ස් උත් තිබුණා. මම මේ දැකපු තවත් එක විශේෂ දෙයක් තමයි එළවලු පළතුරු වර්ග දෙකම මෙහි ගොඩක් ලාභයි ලංකාවට සාපේක්ෂව. ඒ වගේම ඒවා හරිම ෆ්‍රෙෂ් විදියට මාකට් එකේ ගන්න තියෙනවා. Donne? Oh, අපි මේ විදිහට කීපයක් වටනාරි දාලා අපිට ඕන තරම් වර විදිහට එකතු කරනවා. දැන් වෙලාව රෑ 11යි. අපි ආය අපහු අපේ ඩෝම් එකට යන්නයි හදන්නේ. ඉතින් ආයෙත් දවසක තවත් අලුත් එක්ස්පීරියන්ස් එකක් අරන් එනකන් ඔයාලා හැමෝටම අපේ channel එකත් එක්ක ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා.